දැන් අපි බලන්න යනවා නත්තල් පණිවිඩයට සම්බන්ධ වූ ඒ පවුලේ පුරුෂතුමා. එයාගේ නම යෝසෙප්. ඉතින් අපි කතා කරන්නේ ගොඩක් වැඩ කරන ජනතාවක් ඉන්න කර්මාන්ත ආයතනයකට නිසා මම හිතන හැටියට එයාගෙන් අපි ගති ගුණාංග කීපයක් ලබා ගන්නත් දේවාශිර්වාද ලබා ගන්නටත් ලෑස්ති වෙමු. ඉතින් ලූක්තුමාගේ සුවිශේෂයේ දෙවැනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා යෝසෙප්ද දාවිද්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින් තමාට විවාහ බස් දුන් ගර්භණීව සිටි මරියා සමග ලියාපදිංචි වෙන්නට ගලිලේ වූ නාසරත් නුවරින් පිටත්ව යුදේ බෙත්ලෙහෙම් නම් දාවිද්ගේ නුවරට ගියේය. ඉතින් මේක ඓතිහාසික සිද්ධියක්. මේ කියලා තියෙන දේවල් ඔක්කොම වෙලා තිබෙනවා කියලා ඒ විදිහටම පුරාවිද්‍යාත්මකව ඓතිහාසිකව මේවා සොයලා බලලා තිබෙනවා. දැන් නාසරත් තිබුණේ ඒ පලස්තීනයේ හෙවත් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ බොහෝ පීඩිතකම් සහ වෙන වෙන ප්‍රශ්න තිබුණු තැනක. ඉතින් බෙත්ලෙහෙම කියන්නේ ටික කාලයකට ඉස්සෙල්ලා රජපෙළපතට අයිති නගරය. ඉතින් බෙත්ලෙහෙමේ ගොඩක් තිබුණු කර්මාන්තයක් තමයි හෑන්ඩ්ලූම් ඉන්ඩස්ට්‍රි එක. ඒ කියන්නේ බෙත්ලෙහෙමේ ඒ රටේ හොඳම තනකොළ තිබුණු පැත්ත. බෙත්ලෙහෙම ඒ රටේ හොඳම බැටළුව හිටියපු පැත්ත. බෙත්ලෙහෙම ඒ රටේ පොල් තිබුණේ නැහැ ඉතින් ගිරියුල්ලේ වගේ. ඒ බෙත්ලෙහෙම ඒ රටේ හොඳම තිරිඟු හන තිබුණු පැත්ත නිසා හොඳ වතුර තිබුණු පැත්තක් නිසා ඒ හන වලින් වියන රෙදි යම් වැඩිපුර ගානකට විකුණන්නත් පුළුවන්. ඒ නිසා බෙත්ලෙහෙමේ තිබුණා බොහෝම සමෘද්ධිමත් හන රෙදි කර්මාන්තයක් හෑන්ඩ්ලූම් වලින්. ඉතින් ඒ කාලේ හෑන්ඩ්ලූම් හැදුවේ හොඳ වඩුව, දක්ෂම වඩුව අවශ්‍ය වුණා හෑන්ඩ්ලූම් හදන්න. ඉතින් යෝසෙප් ඒ නගරේ තමයි යාගේ පෙළපත හිටියේ. නමුත් කල් යනකොට වාණිජකරණය වෙනකොට පලස්තීනයේ වෙන වෙන නගර යෙරිකෝව, නාසරත් වගේ නගර වෙළඳාමෙන් වැඩි වෙනකොට බෙත්ලෙහෙම අවපාතනයකට ලක් වුණු නිසා බෙත්ලෙහෙමේ වඩුවෝ තම වෘත්තිය සඳහා තැන් තැන් හොමින් විප්‍රවාසී වෙන්න සිද්ධ වුණා. විසිරිලා ගියා. ඉතින් අපේ මොරටුවේ වඩුවෝ වගේ. ඉතින් ඒ වගේ ඉතින් මේ දැන් මේ යෝසෙප්ට අර නාසරත් වල යා හරි පීඩාවෙන් හිටියේ. මොකද නාසරත් වල බලපොළුවන්කාරාය දීවර කර්මාන්තයේ යෙදුණු අය. දීවර කර්මාන්තයේ යෙදුණු අය තමයි බෝට්ටු අයිති. ඒගොල්ලන්ට තමයි ධනය අයිති. මේ වඩුව වැඩ කරේ පීඩිත සෙනගක් ශ්‍රමිකයෝ හැටියට. ඉතින් යෝසෙප්ට සිද්ධ වෙනකොට එයා දැන් ඉන්න තැන ඉඳලා අතීත ආවර්ජනයක් තුලින් ඒගොල්ලන්ගේ පරණ යස ඉසුර තිබුණු තැනට යනකොට ඒක හරිම අමාරු ඉමෝෂනල් ජර්නි එකක්. ඒක එයා ශරීරයෙන් යනවා විතරක් නෙවෙයි. එයා දැන් මේක හිතුනොත් යනකොට එන්න එයාට තැතිගැන්මක් එනවා. අපි ඉස්සර කොහොම හිටපු අයද යනාදි වශයෙන්. ඉතින් ලංකාවේ ඉන්න අපිටත් සමහර විට මේ වේදනාව තියෙන්න පුළුවන්. ඉස්සර අපි කොච්චර හොඳ රටක්ව සිටියද, කොච්චර සමෘද්ධිමත්ව සිටියද. උදාහරණයක් වශයෙන් 1948 අපේ රුපියල සමානයි ඇමරිකන් ඩොලර් එකකට. එච්චර සමෘද්ධිමත් රටක් ලංකාව. එනමුත් යෝසෙප්ට මේ පණිවිඩය ලැබුණාම එයා බය වුණා මේකට සහභාගී වෙන්න. නමුත් දෙවියන් වහන්සේ යාට කතා කරලා කිව්වා, යහපත් දෙඬේර යාට කතා කරලා කිව්වා බය වෙන්න එපා. මේක ඔබට උසස් වීමක් වෙනවා. ඉතින් දැන් ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබගේ අභ්‍යන්තර කතාව කොහොමද? මේ නත්තල් පණිවිඩයේ තව ටිකකින් දේවදූතයෝ ඇවිල්ලා කිව්වා මේක සුබ ආරංචියක්. එක සුබ ආරංචියක්. මේක හැම දෙනාට. ඒ විතරක් නෙමෙයි මේක ඔබට, අසන් ඉන්න ඔබට. එක මේක සුබ ආරංචියක්. දෙක මේක හැම දෙනාටම. ඒ කියන්නේ උසස් පහත් ભેදයක් නැතුව වියතුන්, නොවියතුන්, ජගතුන්, අසමතුන්, දුප්පතුන් හැමෝටම මේ සුබ ආරංචිය නොමිලේ ලැබෙනවා. ඒක හැමෝටම විතරක් නෙමෙයි මේක ඔබට සුබ ආරංචියක්. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුබ පුවත. ඉතින් මේ සුබ පුවත කියන එකේ ග්‍රීක වචනය euangelion, සුබ හොඳම යහපත්ම පුවත. දැන් යේසුතුමාගේ අදහස එතුමා එදා ගවලනක ඉපදුනාක් මෙන් අද එතුමා ඉපදෙන්නේ මිනිස් හදවතේ.
එම නිසා ඔබගේ හදවතේ තත්වය කුමක්ද කියන එක එතුමාට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ ඊට උසස් තැනක හිටියත් ඊට වඩා අසහාය තැනකට එතුමා ඔබව ගෙනියන්න. ඔබ ඊට අමාරු තැනක හිටියත් ඔබගේ අභ්‍යන්තර කතාව හැමතිස්සෙම ඔබ ගැන නරක කියමින් ඔබගේ අතීත ආවර්ජනයන් එච්චර හොඳ නැහැ. ඒ වගේ ගමනක් තමයි මේ යෝසෙෆ්තුමාට යන්න සිද්ධ වුණේ. නමුත් ඔහු ඒ ගමන තුලින් යනකොට එන්න එයාගේ අභ්‍යන්තර කතාව ප්‍රසාදයෙන් පිරෙන්න පටන් ගත්තා. ඉතින් එදා රාත්‍රියේ දේවදූතයෝ මෙහෙමයි කතා කරේ. ඊට උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද ඒක කාටවත් වෙනස් කරන්න බෑ. බල්බිරුවට හඳ පාත් වෙන්නේ නැහැ වගේ දෙවියන් වහන්සේ ගැන මිනිස්සු මොනවා හිතුවත් උන්වහන්සේ අපේ උත්තරීතර යහපතේ ප්‍රභවය. උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමය. දැන් අපේ අමාරුම අවස්ථාවේදී යේසුතුමා අමාරුම තැනට න්යාවේ. දැන් ලෝකේ ගලවන විමුක්තිදායකෙක්. අපි හිතුවා නම් ප්ලෑන් එකක් ගහන්න කොහොමද මේ ලංකාව වෙනස් කරන්නේ? අපි හිතන්න පුළුවන් උසස්ම පවුලට පුතෙක් ඉපදෙන්න ඕන. රජ පවුලකට පුතෙක් ඉපදෙන්න ඕන. දක්ෂම මහාචාර්යවරයාට පුතෙක් ඉපදෙන්න ඕන. නැත්නම් ප්‍රභූ ලොකුම ප්‍රභූ පවුලට, ධනවත්ම පවුලට. නමුත් දෙවියන් වහන්සේ ඒක කරේ එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ කවුරුත් දන්නේ නැති නමුත් උන්වහන්සේට ඉතා ලැබි වූ දෙන්නේ යෝසෙෆ්තුමා හැවත් යෝසෙෆ්තුමා සහ මරියතුමියට දාව පුතෙක් උපන්නා. ඉතින් දේව කතන්දරය කියන එක දේවානුභාවයෙන් ඉපදුනේ මිනිස්සුගේ සම්බන්ධකමකින් නෙවෙයි. ඉතින් ඒකෙන් අපි තේරුම් ගන්න ඉතාම අමාරු තැනක ඉන්න කෙනෙකුට වුණත් උන්වහන්සේගේ සුබ පුවතක් තිබෙනවා. පොළොවෙහි උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානය දෙන පිණිස. මෙතන ලස්සන වචන දෙකක් තිබෙනවා. ප්‍රිය වූ, ප්‍රසන්න වූ, ප්‍රසාදලත් මිනිසෙක් වෙන්න මෙන්න ඔබගේ අවස්ථාව. ඉතින් බොහෝ දෙමව්පියන්ට මගේ වයසේ අයට අපි ජීවත් වූ ලෝකය දියුණු වෙන ලෝකයක අපි හිටියේ. 1960 සිට 1980 දක්වා ලෝකය ගොඩක් දියුණු වුණා. කොච්චර දියුණුවද කියොත් ඊළඟ પરම්පරාවකට ඉතුරු කරන්නේ නැතිව 1960 සිට 1990 දක්වා ගොඩාක් දේවල් පරිභෝජනය කරා. දැන් අපි ඊටාම අමාරු තැනකට ඇවිල්ලා තිබෙන්නේ. දැන් ලෝක ධනයෙන් 144ක් තියෙන්නේ 101ක් වැනි ඉතා සුළුතරයක් අතේ. ඒගොල්ලන්ට ඕන විදිහට තමයි මේ ලෝක ගෝලයේ පාලනය යන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් ළමයින්ගේ අධ්‍යාපනය අවහිර වෙලා, තරුණයන්ගේ වෘත්තීය පුහුණුව අවහිර වෙලා. අපි ඉන්නේ හිර වෙච්ච ස්ථානයක. නමුත් එවැනි ස්ථානයකට තමයි යේසුස් වහන්සේ ආවේ. ඊට වඩා හිර වෙච්ච තැනක් ඒ හිටියේ නෑ. බැටළුවන් කන ගවගාලක් විතරක් නෙමෙයි, ඒකේ තමයි බූරුව බැන්දේ. ඒකේ තමයි හරක් හිටියේ. එයා ඉපදුන තැන හැම තැනම ගොම තැඹි තිබුණා. ඒව ඇතුලේ හිටියා ටෙටනස් කියලා බැක්ටීරියා කෙනෙක්. ඒ ඔක්කොම අන්ත්‍රා මැද්දේ මිනිස්සුන් මුහුණ දෙන අමාරුකම් මැද්දේ එතුමා ඉපදුනේ. අපි තුලත් එතුමා ඉපදී අපිත් එතුමාව පිළි අරගෙන පහත්ම තැන සිට කරුණාවෙන් සත්‍යයෙන් පූර්ණව උන්වහන්සේ අප අතරේ වාසය කළසේක. එවිට දෙවියන් වහන්සේගේ මහිමය වැනි මහිමයක් අපේ ජීවිතයේ අපි දකිනවා ඇත. ඒකයි පොරොන්දුව. කරුණාවෙන් සත්‍යයෙන් පහත්ම තැනින් පටන් අරගෙන ඒක උන්වහන්සේ අත්හරින්නේ නැහැ. එන්න දෙවියන් වහන්සේගේ මහිමය වැනි මහිමයක් අපි දකින්නේ. මහිමය කියන්නේ මහා ඉම. ඒක සංධියක්. මහා ඉම. අපේ අමාරුවේදී අපිට දෙවියන් වහන්සේ මුණ ගැහෙන මහා ඉමක් තිබෙනවා. මොකද්ද මේ ඉම? මට බැරි වෙන තැන දෙවියන් වහන්සේ කියන පුතා දුව මම උපකාර කරන්නද? එතකන් අපි නොඑක් දේවල් කරනවා, අපේ යෝජනා කරනවා. නමුත් දැන් දෙවිපියා දැන් අහන්නේ, ඒ යහපත් දෙන්න අපෙන් අහන්නේ මම උපකාර කරන්නද? මගේ මේ සුබ පුවත ඔබේ අභ්‍යන්තර ප්‍රසාදලත් කතන්දරය කරනවට මම කැමතියි. මම කැමතියි. ඔබ කැමතිද? දැනවන්සේ හැමතිස්සෙම කියන්නේ මම කැමතියි. එක දවසක් උන්වහන්සේ යේසුස් වහන්සේ වෙත ආවා ලාදුරු හැදිච්ච රෝගියෙක්. ඒ කාලේ ලාදුරු වලට මිනිස්සු හරිම බයයි. දැන් කාලේ කොවිඩ් වගේ තමයි. ලඟ වෙන්නත් බෑ. නිකන් කැස්සක් ගියොත් කිමුමක් ගියොත් යාළුවත් සතුර වගේ, යාළුවෝ විතර නෙවෙයි භාර්යාවත් සතුර වගේ අපි සලකන්නේ. මොකද බය හොඳට බය. කොවිඩ් දන්නේ නැහැ. කිමුමක් ගියා. කිමුන් ගියේ කෑම හදන ගමන් මිරිස් වැඩි වෙලා. නමුත් අපි බයයි.
ඉතින් ඒ කාලේ කොවිඩ් වගේ තිබුණ ලෙඩේ තමයි ලාදුරු. ඉතින් ඒ ලාදුරු රෝගියෙක් යේසුස් වහන්සේ වෙත ඇවිල්ලා ඇහුවා අනේ ඔබ වහන්සේ කැමතිද මාව සුව කරන්න? යේසුස් වහන්සේ කිව්වා මම කැමතියි. ඒකයි දැන් වහන්සේ හරිම පොසිටිව්. එයා හරිම සුභසිද්ධදායකයි. මරියතුමීට එයා ඇවිල්ලා කිව්වා මම කැමතියි. මරියතුමීට කිව්වා බය වෙන්න එපා සුභසිද්ධියක් සඳහා මේ පණිවිඩය. එඬිරු කියන්නේ බොහොම අමාරු අඩියක හිටිපාය. එයාට ඒගොල්ලන්ට ඇවිල්ලා කිව්වා බය වෙන්න එපා සුභසිද්ධියක් සඳහා මේ පණිවිඩය. ඔබ ළඟ ඉන්න කෙනාට හැරිලා කියන්නේ සුභසිද්ධියක් සඳහායි මේ වැඩසටහන. සුභසිද්ධියක් සඳහායි මේ පණිවිඩය. එතකොට අපේ අභ්‍යන්තර කතාව වෙනස් වෙනවා. යේසුතුමා අපේ හදවතට ආවා. නැත්නම් අපි නොඑක් දේවල් ගැන බලන්නේ අඩමාණයෙන්, අවමානයෙන්, අඩහැරකින්, නොක් අඩුවකින්. අපි දේවල් දිහා බලන්නේ විවේචනයේ ඇහැකින්. මොකද අපේ අභ්‍යන්තර කතාව කතා කරනවා නොරිස්සීමක්, අඩුවීමක්, අරයා මට ලං වෙන්න හදන්නේ මොකටද දන්නේ නැහැ. එහෙමයි මිනිස්සුගේ අභ්‍යන්තර කතාව. හැබැයි හැම මිනිහෙක් ඇතුළෙම ගැඹුරුම ස්ථානයේ තිබෙනවා let my story end with a happy ending. හැම මිනිහෙකගේම හදවතේ තියෙනවා කොච්චර අමාරු වුණත් බැරි වුණත් බැරදුණත් ඒ මිනිහගේ හදවත ඇතුලේ තිබෙනවා පැතීමක්, ප්‍රාර්ථනාවක්. let my story have a good ending. ඒ මිනිහගේ හදවතේ තියෙනවා අනේ මගේ කතාව හොඳ අවසානයක් මගේ කතාවට දෙන්න. ඒ නිසා නව කතා ලියන අය ත්‍රාසය තුලින් ගිහිල්ලා සන්ත්‍රාසය තුලින් ගිහිල්ලා වීරයා මැරෙන්නම යනවා. නමුත් අවසානයේ good ending එකක් තිබෙනවා. චිත්‍රපටිත් එහෙමයි. හැම එපිසෝඩ් එකේම අවසානයේ හොඳ ending එකක් තිබෙනවා. ඒ මොකද දෙවියන් වහන්සේ මිනිසාව මැව්වම අපි ඇතුලේ යහපත් අවසානයක ප්‍රාර්ථනාවක්, පැතීමක් ඇතිව අපිව මැව්වේ. අපිව ඩිසයින් කරේ. ඒක නිසා තමයි උන්වහන්සේගේ පණිවිඩයට කිව්වේ සුබ පුවත. මොකද අවශ්‍යතාවය? ඒ සුබ පුවත මා ඇතුලේ කතා කරන්න. You have a better future. You have a better hope. මනුෂ්‍යගේ හදවතට අත්‍යවශ්‍ය කතාවක් තිබෙනවා. අදට වැඩිය හෙට හොඳය කියා අවරගිරෙන් ඉරු නොපෙනී ගියා කියලා අපේ පරණ චිත්‍රපටියක් තිබුණා. ඒක හරි ඇත්ත. ඉර නගිනකොට ඉර උදාවේදී ලොකු බලාපොරොත්තුවක් ඇතුව ඉර උදාවෙන ඉර බැහැගෙන යනකොට දවසේ මොන සිද්ධි මාලාවක් තිබුණත් අපි හිතනවා අදට වැඩිය හෙට හොඳ වෙන්න කියලා. ඒ පැතුම ඉෂ්ට කරන්න තමයි යේසුස් වහන්සේ ලොව පහළ වුණේ. ඒක යෝසෙෆ්තුමාටත් වුණා, මරියතුමියටත් වුණා. උන්වහන්සේට පිය වූ ප්‍රසන්න වූ කතාවක් ඇතුලේ පටන් ගත්තම අවට වෙනස් වෙනවා. අපේ හදවත මුඛයෙන් කතා කරන දෙයක්. අවට වෙනස් වෙන්න පුළුවන්. අපේ දරුවන්ගේ අනාගතය ගැන අපි හදවතින් කතා කරන දේ. අපේ වැඩපලේ අනාගතය ගැන අපි හදවතින් සහ කටින් කතා කරන දේ. ඉතින් අපි කතා කරන්නේ විශාල කර්මාන්ත ශාලාවක ඉන්නා වූ සේවය කරන ගොඩක් අයට අපි කතා කරන්නේ. එතකොට ඔබගේ දරුවා ගැනත් ඔබගේ හදවත මුඛයෙන් කතා කරන දේ ඒ දරුවගේ හිත වට කරගන්නවා. දරුවා මව් කුසේම ඉඳද්දි මේකයි විද්‍යාව. දරුවා මව් කුසේ ඉඳද්දි අම්මගේ ඇටිටියුඩ් එක ආකල්පය දරුවට දැනෙනවා. Am I wanted? Am I not wanted? දරුවට දැනෙනවා මව් කුසේ ඉඳද්දි අම්මට මාව ඕනද? අම්මට මාව ලැජ්ජාවක්ද? අම්මට මාව ඕනද? අම්මට මාව කරදරයක් වෙයිද? දරුවට තාත්තගේ හඬ ඇහෙනවා. මව් කුසේ ඉඳද්දි. ඒ නිසා ගර්භණී අම්මලා තාත්තලා නෙමෙයි ගර්භණී වෙන්නේ අම්මලා. නමුත් ගර්භණී අම්මා කෙනෙක් ඉන්න තාත්තා කතා කරන්නේ කොහොමද? දරුවා ගැන හිතන්නේ කොහොමද? ඒවා දරුවා අවශෝෂණය කරනවා. යේසුස් වහන්සේගේ සුබ පණිවිඩය කොයි තත්වයක කොයි විදිහකින් අප ඉපදුනත් උන්වහන්සේ කියනවා මගේ සුබ පුවත ඔබ ඇතුලේ කතා කරන සුබ කතාව, සුබ වාර්තාව කරන්නයි මගේ අභිප්‍රාය. ඔබ ඒකට කැමතිද? මම කැමතියි. මොකද්ද ඔබේ උත්තරය? මොකද්ද ප්‍රශ්නේ? මගේ සුබ පුවත ඔබගේ හෘදයාභ්‍යන්තරේ කතා කරන සුබ පුවත, යහපත්ම වාර්තාව. සමහර විට අපි යනවා නේද මෙඩිකල් රිපෝට්ස් වලට. එතකොට අපි බයෙන් බලාගෙන ඉන්නවා මොන වගේ වාර්තාවක් ඒද, විශේෂයෙන්ම මේ පපුවේ හදිසි කැක්කුමක් ඇවිල්ලා අපි ට්‍රොපොනින් එකක් ගන්න ගියොත් එහෙම අපි උමනාවෙන් බලන් ඉන්නවා පැය 5
මේ ට්‍රොපොනින් වැඩි වෙලාද අඩු වෙලාද? ට්‍රොපොනින් නෝමල් නම් ඒ කියන්නේ ඒක heart attack එක නෙමෙයි, ඒක වෙන නිකන් කැක්කුමක්. ඉතින් යේසුස් වහන්සේ කියනවා මම කැමති ඔබගේ හදවත ඇතුලේ කතා කරන්නා වූ ඔබගේ ජීවිතයෙන් දකින්න ලැබෙන්නා වූ හොඳ වාර්තාවක්, හොඳ සාක්ෂියක් ඔබට දෙන්න. එදා ගවගාලේ ඉපදුණු මම අද ඉපදෙන්නේ ඔබේ හදවතේ. මොකද්ද ඔබේ තීරණය? Thank you. අපිට ආරාධනා කරාට මේ වැඩසටහන කරන්න. අපේ ගායක කණ්ඩායම දැන් තව ගීතයකින් අපිට මඟ පෙන්වනවා. ඊට පස්සේ අපි පොඩි ළමයින්ගේ අයිටම් එකකුත් ලයිව් ස්ට්‍රීම් කරන්න යනවා. පොඩ්ඩක් බලාගෙන ඉන්න. තව රැඳී ඉන්න අප සමග තව පොඩ්ඩක් වැඩසටහන තිබෙනවා. ඔබ ඉදිරියේ තිබෙන යෝජනාව යහපත් නිරය රකින්නවා. මම කැමතියි මගේ සුබ පුවත ඔබ ඇතුලේ වාර්තා කරන්නා වූ ඔබගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන්නා වූ යහපත් සාක්ෂියක් කරන්න. Thank you. පොඩ්ඩක් රැඳී සිටින්න.